right. අද අපේ ඩයිටින් ප්ලෑන් එකේ ෆාස්ටින් ප්ලෑන් එකේ 23 වෙනි දවස. දැන් අද වෙනකොට ඔයාලට පේනවා ඇති අපේ බර කිලෝ 8කට වැඩි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. වැඩි ප්‍රමාණය අතාරිමු කිලෝ 8ක් අඩු වෙලා තියෙනවා. එතකොට අපේ මේ 23 වෙනි දවස් 22ක් ඉවර වෙලා 23 වෙනි දවස තමයි තාම අපේ යන්නේ. right. එතකොට බර වලට සැලකුත් ප්‍රමාණයකින් අපේ අඩු වෙගෙන යන ගමන් තියෙනවා. අද වෙනකොට කිලෝ 8ක් අඩු වෙලා තියෙනවා. අද අපි වර්ක්අවුට් කරනවා විනාඩි 50. සම්පූර්ණයෙන් විනාඩි 50යි. කලින් හැමදාම කියනවා වගේ විනාඩි 5ක් වර්ම් අප් එක විනාඩි 5ක් වර්ක්අවුට් එකෙන් පස්සේ කූල් ඩවුන් එක සම්පූර්ණ විනාඩි 5යි. අද ඉඳන් අපි කරන්නේ ඔයාලට දුවන්න පුළුවන් අඩුම වේගයට වඩා තව පොඩ්ඩක් වේගය වැඩි කරලා දුවන්න. වැඩි වේගෙන් දුවන්න එපා. ඔයාලට දුවන්න පුළුවන් අඩුම වේගයට වඩා චුට්ටක් වැඩි කරන්න. මහන්සි නම් නවතින්න වේගෙන් ඇවිදින්න. ආයෙ පටන් ගන්න. ආයෙ දුවන්න පුළුවන් අඩුම වේගයට වඩා පොඩ්ඩක් වේගය වැඩි කරන්න. වර්ක්අවුට් එක කියන්නේ එහෙමයි. අද අපේ ෆාස්ටින් එක කීයද පැය? ඊයේ අපේ පැය 22ක් තිබ්බේ. අපි මෙච්චර දවසක් දිගටම විනාඩි 30 ගන්න තමයි වැඩි කරන් ආවේ. අද අපි පැයකට පස්සේ තමයි අපේ කෑම ගන්න. එතකොට අද අපි ගන්න පැය 23කට පස්සේ තමයි ෆාස්ට් එක බ්‍රේක් කරලා අපේ කෑම අපි ගන්න. හරි? එතකොට ඔයාලට විශේෂයෙන් කෑම කන්න පුළුවන් මොනවාද බැරි මොනවාද කියලා කියන්න ඕනේ නැහැ. අපේ වීඩියෝ පළවෙනි දවසේ ඉඳන් ක්‍රමානුකූලව බලන් ගියා නම් ඔයාලට වෙන දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. ඒ විදිහට ඔයාලා කැමරා රටාව හදාගත්තා නම් ඔයාලට වෙන දේවල් හොයවෙ ඉන්න දෙයක් නැහැ. හරි? එතකොට අපි කලින් දවස්වල ෆාස්ට් එක බ්‍රේක් කරලා කෑම ගනිද්දි අපි වේල් දෙකක් කෑම ගනිද්දි අපි කරන්නේ කෙරුවේ දවල් ආහාරය ගත්තට පස්සේ ෆාස්ට් එක බ්‍රේක් කරලා රෑ ආහාරය ගන්නකම් ඩිනර් එක ගන්නකම් අපි කිසිම දෙයක් ගත්තේ නැහැ. වතුර විතරයි ගමන් ගත්තේ. ඕනනම් කැමති අය කිව්වා ඒ කෝපි බොන්න සීනි මුකුත් නැති. හරි? මේ ප්ලෑන් එකේ දැන් අපි තනි කෑම වේලක් ගන්න කාලෙදී මම කලින් දවස් 3ක් විතර කෝපිත් එක්ක බටර් මික්ස් කරලා බිව්වා. ඊයේ ඉඳන් මම ප්ලේන් කෝපි විතරයි බොන්න ගත්තා. හරි? බටර් මික්ස් කරන්නේ නැහැ. ප්ලේන් කෝපි තමයි ඊයේ ඉඳන් මම බොන්න ගත්තා. අදත් එහෙමයි බොන්නේ. හරි? එතකොට ඒක අපි ඒ විදිහට කරගෙන යනවා. හරි? ඔයාලගේ බඩ දැන් මේ විදිහට අඩු කරගෙන ගියාට පස්සේ ගොඩක් අය කියන්නේ ඊළඟට තියෙන දේ අමාරුයි කියලා. ඔයාලගේ බඩ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අඩු වුණා කියලා හිතන්න. ඊට පස්සේ ඒ බරේ පවත්වාගෙන යන එක තමයි ගොඩක් අය අමාරු විදිහට දකින්නේ ඊට පස්සේ. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉස්සරහ වීඩියෝ වලදී. දැන් ඔයාලට කියන්න තියෙන්නේ ඒකට තියෙන සුදුම තමයි සමබල ආහාර වේලක් ගන්න ගම. සම්බල කිව්වම මම ආයෙ මතක් කරන්න. කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ බත්, කොස්, බතල, මඤ්ඤොක්ක ඔක්කොම පිඟානේ තියෙන්න පුළුවන් භාගය. ඉතුරු භාගයට තමයි අපි කන්නේ මස් මාළු, එළවලු, පලා ඒක. එහෙම ඔයාලා කෑම කන ගමන් ඔයාලා දිනපතා ව්‍යායාම වර්ක්අවුට් කරනවා නම් ඔයාලගේ බර ආයෙ වැඩි වෙන්නේ නැහැ. දිනපතා කරන එක තමයි වර්ක්අවුට් හොඳම වැඩේ. ඔයාලට හැබැයි පොඩි හරි රෙස්ට් එකක් ගන්න ඕන නම් සතියේ දවසක් වගේ රෙස්ට් එකක් ගන්න. දැන් අපි හිතමු කෙනෙක් කරනවා පැය 16ක් ෆාස්ටින් ඉන්න ප්ලෑන් එකක්. එයාට ටික දවසක් කරගෙන යද්දී යාට බර අඩු වෙනවා හොඳට පේනවා. ටික දවසක් කරගෙන යද්දී යාට එකපාරටම එක දවසක ඉඳන් බර අඩු වෙන්නේ නැහැ. දිගටම බර අඩු වෙන්නේ නැතුව යනවා. එහෙම එකක් එනවා. එයාට කරන්න තියෙන හොඳම වැඩේ තමයි එයාගේ ෆාස්ටින් කරන කාලය තව ටිකක් වැඩි කරනවා. පැය 16ක් මට 17ක් බලනවා. එහෙම බලලා
බර අඩු වෙන්නේ නැත්නම් එයාගේ තව පොඩ්ඩක් වැඩි කරගෙන යන්න වෙනවා. ඒක තමයි තියෙන හොඳම වැඩි. දැන් අපිට එහෙම ගැටලුවක් ආවද? නෑ. අපිට එහෙම ගැටලුවක් ආවේ නෑ. අපේ බර දිගටම අඩු වෙගෙන ගියේ. දිගටම අඩු වෙගෙන යන්නේ හේතුව තමයි අපි කරපු විද්‍යාමය ෆාස්ටින් එක. අපි අපේ ෆාස්ට් එක බ්‍රේක් කරලා කෑම ගන්න ටයිම් එක අපි ක්‍රමානුකූලව වැඩි කරගෙන ගියා. ඊට අමතරව වර්ක්අවුට් එක අපි කරන කාලය ක්‍රමානුකූලව වැඩි කරගෙන ගියා. ඊට පස්සේ අපි වර්ක්අවුට් එකේ ප්‍රබලත්වය ත්‍රිවතාවය ඒකත් අපි ක්‍රමානුකූලව වැඩි කරගෙන ගියා. ඒක නිසා තමයි අපිට අපේ බර එක තැන හිටිනවා කියලා තේරුන්නේ නැති. යම්කිසි දවසක් හෝ දෙකක් ඇරෙන්නේ අනිත් හැම දවසෙම අපේ බර ක්‍රමානුකූලව අඩු වෙගෙන ගියා. ඒ කියන්නේ අපි ගිය පාර හරි අපේ ප්ලෑන් එක හරි ඒක නිසා තමයි එහෙම බර ක්‍රමානුකූලව අඩු වෙගෙන ගියේ. හරි. එතකොට තව වැදගත් කාරණාවක් තියෙනවා වලට කියන්න. ඒක තමයි අපේ ඇඟේ වෝටර් වේට් එක. අපේ ඇඟේ නියමිත ජල ප්‍රමාණය තියාගෙන තමයි අපි මේකේ අපේ බර අඩු කරගන්න ඕනේ. ඒක නිසා තමයි ඔයාලට හැමදාම කිව්වේ වතුර ලීටර් 3ක් බොන්නේ. වතුර ලීටර් 3ක් බීලා අපි ඉන්නකොට අපි දන්නවා අපේ බර මේ අඩු වෙන්නේ මේදේ දහණය වෙලා. එහෙම නැත්නම් ඇඟෙන් මේදේ අයින් වෙලා තමයි වැඩිපුර තියෙන මේදේ ඇඟෙන් අයින් වෙලා තමයි අපේ මේ බර අඩු වෙන්නේ කියලා. ඒක අපිට තහවුරු කරගන්න පුළුවන් අපේ નિયમિત ජල ප්‍රමාණය අපේ ඇඟේ තියාගෙන පවත්වාගෙන ගියා. ඒක තමයි අපි මේ දිගටම වතුර ලීටර් 3ක් බීලා අපි කරගෙන ගියේ. හරි. එතකොට ඔයාලා දිනපතා බර චෙක් කරන්න යන්න ඕනේ. අපි හිතමු ගෙදර ස්කේල් එකක් තියෙන කෙනෙක් පොඩි මොටිවේෂන් එකක් ගන්නත් එක්ක යාට පුළුවන් බර චෙක් කරගෙන යන්න. මොකද මේ ප්ලෑන් එකේදී අනිවාර්යෙන් දිගටම බර අඩු වෙගෙන තමයි යන්නේ. හරි. ඔයාලට බර බලන්න බැරි කෙනෙක් නම් ස්කේල් එකක් නැත්නම් බැලුවන් නැතත් කිසි ගැටලුවක් නැහැ මේ ප්ලෑන් එකේ විදියට ඔයාලා වැඩේ කරන් යන්න ඔයාලගේ බර අනිවාර්යෙන් අඩු වෙනවම තමයි. අඩු වෙගෙනම යන්නේ. වෙනම් බලන්න ඕනේ නැහැ ඔයාලට අඩු වෙගෙන යනවා. හරි. ඔයාලට මේ ක්‍රමය ගැන සම්පූර්ණ අවබෝධයක් පැහැදිලි කිරීමක් අවශ්‍ය නිසා තමයි මම මේ දිනපතා බර චෙක් කරගෙන ඔයාලා ඩේලි අප්ඩේට් කරගෙන යන්නේ. රයිට්. අද අපි කෑම ගන්න පැය 23කට පස්සේ අපි බලමු අද අපිට කෑමට මොනවද තියෙන්නේ කියලා. රයිට්. හරි. අද අපේ පාස්ටින් ප්ලෑන් එකේ අපේ ඩයටින් ප්ලෑන් එකේ 23 වෙනි දවසේ හරි අපි බලමු අද අපිට මොනවද කෑමට තියෙන්නේ කියලා. රයිට්. එතකොට අපිට තියෙනවා ග්‍රෑම් 230ක් අපි හිතමු ග්‍රෑම් 250ක් කියලා. අපිට ග්‍රෑම් 250ක ප්‍රමාණයක් තියෙනවා කෑමට පෝක් කන්න කැමති නැති අය ඒ වෙනුවට චිකන් හෝ ෆිෂ් හෝ ඔයා කැමති මස් වර්ගයක් ඇඩ් කරගන්න. හරි. ග්‍රෑම් 250ක් තියෙනවා. හරි. අපි ඊට පස්සේ බලමු අපි තව සැලඩ් එකක් හදාගෙන තියෙනවා. ඒක අපිට කොච්චර තියෙනවද කියලා. හරි. ඒකට අපි සැලඩ් එකට ඇඩ් කරලා තියෙන්නේ අලිපේර සහ අලිපේර ඊළඟට සලාද කොළ තියෙනවා. අලිපේරයි සලාද කොළයි ලුණුයි තක්කාලි. හරි. ඔක්කොම අමුවෙන් අරන් තියෙන්නේ සලාඩ් එක. එතකොට දැන් අපේ බර 400ක් ඇවිල්ලා තියෙනවා. එතකොට සලාඩ් එකේ බර අපිට තියෙනවා 250ක් වුණොත් 150 160 170ක් තියෙන ඔක්කොම. එතකොට මම මේකට ගත්තේ අලිපේර ග්‍රෑම් 100ක ප්‍රමාණයක් පොත්තත් අයින් කරාට පස්සේ. රයිට්. එතකොට සලාඩ් එකේ අනිත් ඒ බර සලාඩ් එකේ ලුණු තක්කාලි සලාද කොළ බර තමයි ග්‍රෑම් අපිට 70ක් තියෙන්නේ. සම්පූර්ණ අද අපි ගන්න කෑම එකේ බර ග්‍රෑම් 410 ග්‍රෑම් 400. රයිට්. හරි. අපි එහෙනම් අපේ කෑම එක ගනිමු. අපි මෙච්චරයි අද කන්නේ. ආය අපි හෙට වෙනකම් කිසිම දෙයක් කන්නේ නැහැ. වතුර විතරයි බොන්නේ. ප්ලේන් කෝපි එකක් අවශ්‍ය වුණොත් බොනවා.
කැමති කෙනෙක්ට ප්ලේන් ටී උනත් බොන්න පුළුවන් සීන් නැතුව. රයිට්? හරි. අපි එහෙනම් අපේ කෑම ගනිමු. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවෝ 5 දෙනෙක්ට ෂෙයා කරන්න. channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා all දෙන්න. අපි හෙට දවසේ බලමු. හෙට දවසේ වීඩියෝ එකෙන් අපි අපේ බර අඩු කරගන්න මොනවද කරේ කියලා. කලින් කිව්වා වගේ මතක ඇතිව subscribe කරන්න. ගොඩක් වීඩියෝ බලපු අය ඉන්නවා channel එක subscribe කරලා නැහැ. එහෙම වුණොත් මේ channel එක ගොඩක් අයට පෙන්වන්නේ නැතුව යනවා. ඔයා බලනවා වගේම ඔයා මේක subscribe කරන්න මතක තියාගන්න. හෙට හවස 5ට හමු වෙමු.